සුවිනීත අලියාට මල්ලොටුන්නා. එක දවසක් වඳුරු පැටියෙක් කෙසෙල් ගෙඩි කකා කෙසෙල් ගෙඩිවල ලෙලි වඳුරු පැටියාගේ හිසට උඩින් විසි කරමින් සිටියා. මේ වගේ විසි කරපු එක ලෙල්ලක් වලසකගේ හිස මතට වැටුණා. උඹ මක් කරනවද වඳුරු පැටියෝ? වලහා ගොඩවෙමින් ඇහුවා. මට ඕන දෙයක් කරනවා කියලා වඳුරා පරුෂ ලෙස උත්තර දුන්නා. වලහාට කේන්ති ගිහින් ඔහු වඳුරාට හොඳ පාඩමක් උගන්වන්නට හිතාගෙන වඳුරා පසුපස එළවන්න පටන් ගත්තා. අතරමඟදී ඔහුට ඌරු පැටියෙක් හමු වුණා. මොකද මේ තමුන්ගේ කලබල? ඌරු පැටියා වලහාගෙන් ඇහුවා. ඉක්මන් කරලා මට ඔබේ බයිසිකලය දෙන්න කිව් වලසා ඌරු පැටවාගේ බයිසිකලය උදුරාගෙන පැදගෙන ගියා. ඌරාට තරහ ගියා. වලහාට පාඩමක් උගන්වන්නට තීරණය කළ ඌරු පැටියා වලහා පස්සෙන් ලොහු බැඳ ගියා. මෙහෙම ගියපු ඌරා ලී වලින් තනූ නිවසක් ඉදිරියට පැමිණියා. ඌරු පැටියා ඒ ගේ දොරට පයින් ගහලා ඇරියා. ගෙයි සිටි අලියා ඒ ශබ්දය ඇසී පුදුමයට පත් වුණා. කේන්ති ගිය අලියා වහාම කාමරයෙන් එළියට පැන ඌරා පසුපස එළවාගෙන ගියා. ඒ කේන්තිව ගිය අලියාගේ මුහුණෙන් දාඩිය පෙරුණා. හච්චින්! අලියාට කිඹුමක් ගියා. එය කොයිතරම් සැර එකක්ද කිව්වොත් ගස උඩ සිටි වඳුරු පැටවාට එය දැනුනේ මහා වරුසාවක් වගේ. වෙච්ච අකරතැබ්බ නිසා අලියා ඉක්මන් කරලා වඳුරු පැටවාට නාගන්න උදව් කළා. අලි අයියා ඔබ හරි ස්විනීතයි කියා වඳුරු පැටවා ස්විනීතව කිව්වා. ඉන්පසුව වඳුරු පැටවා වලහාගේ නිවසට ගොස් මෙහෙම කිව්වා. වලස් අයියා, මේ දැන් ඔබ ඉදිරියේ මා අවිනීතව හැසිරීම ගැන මම කනගාටු වෙනවා. වලහා ඌරු පැටවාගේ නිවසට ගොස් මෙහෙම කිව්වා. ඌරු මල්ලියේ, මේ දැන් ඔබ ඉදිරියේ මා අවිනීතව හැසිරීම ගැන මම කනගාටු වෙනවා. ඌරු පැටවා අලියාගේ කාමරය අසලට ගොස් මෙහෙම ඇහුවා. මම ඇතුළට එන්නද අලි අයියා කියා ඇමතු ඌරු පැටවා මේ තැන් මා ඔබ ඉදිරියේ අවිනීතව හැසිරුණා. ගෙට ඇතුළු වන්නට පෙර දොරට තට්ටු කළා නම් වඩා හොඳයි නේද කියලා ඇහුවා. ඉන්පසුව වඳුරාත් ඌරාත් වලහාත් මල් ගොඩාරියක් නෙලලා ඒ ඔටුන්නක් හදලා සුවිනීත අලියාට පැළඳුවා. ඉතින් දුවේ පුතේ, ඔබත් අලි පැටියා ආදර්ශයට අරගෙන සුවිනීතව හැසිරෙන්න. හැමෝම ඔයාලට ගොඩාක් ආදරේ වෙයි.